ඔබේ සැමියා අනියම් පෙමක පැටලිලා ඔබ ඒ බව දැනුවත්ව ජීවත් වෙනවා නම් ඔබ මොනතරම් හිත හයිය කාන්තාවක් වෙන්න ඕනද? මෙහෙම වෙන්න එපා. නමුත් මේ සමාජයේ බොහෝ විට අහන්න දකින්න ලැබෙනවා. චාමිනී ප්‍රේමතිලක කිවිඳිය විසින් නිර්මාණය කරන කවියක්. ඒක නම් කරලා තියෙන්නේ සුජාතා කියලා. මෙහිදී අනියම් පෙම්වතිය හා සැබෑ බිරිඳ යන දෙදෙනාගේම සිතේ ඇතිවන සිතුවිලි සමුදාය එකම කවියකට අරගෙන තියෙනවා. සැබෑ බිරිඳගේ නම සුජාතා. ඉතින් අනියම් පෙම්වතිය අහනවා මෙහෙම. ගලේ ගහලා අතුල්ලනකොට කමිසේ ලිප්ටික් පාට මැකුණද සුජාතා. තෑගි දෙන මිල අධික විලවුන් යලිත් හරවා එව්වේ නුඹටයි සුජාතා. ඔබේ සැමියා මට ලබා දෙන මිල අධික සුවඳ විලවුන් මම බාරගත්තේ නැහැ. ඒවා ආයෙත් ඔබට ලැබුණද? මේ අහන්නේ අනියම් පෙම්වතිය සැබෑ බිරිඳගෙන්. හිමි අහිමි දෛවයේ වරදට සමා වෙන්නට කියන්නේ මම සුජාතා. ඔබට හිමි මට අහිමි. ඉතින් මම සමා වෙන්න කියන්නේ නැහැ ඔබට. කවන බව දැනම නුඹ මට හෙටත් බඳිනවද සුජාතා. බලන්න, ස්වාමි පුරුෂයාගේ බත් එක ඇයට දෙන බවත් දන්නවා. ඉතින් ඒත් හෙටත් බත් බඳිනවද කියලා අහනවා. මේ සැබෑ බිරිඳගේ ඉවසීම, දරා ගැනීම, ඒ වගේම ඇගේ අත්තරණකම මේ කවියෙන් නිර්මාණය කරලා තියෙනවා හරි අපූර්වට. ඉතින් කිසිම දවසක ඔබේ බිරිඳට මෙවන් වූ ඉරණමක් අත්වීමට ස්වාමි පුරුෂයෙක් හැටියට ඔබ ඉඩ තියන්න එපා.